අද ඇවිල්ලා තියෙන සිංගගේ ලිමා කියන බයික් මොඩල් එක. ඒකේ බඩ ගොඩකට ඇවිල්ලා තිබ්බේ. අපි මුලින්ම වලින් පිටිපස්සේ රෝදේ මාරු කරන්න බැරි. ඒක මාරු කරගන්න ඇසිඩ් බැටරි තියෙන නිසා අපි ටිප් ලයින් එක කරන්ට් ලයින් එක ගැලෙව්වා. ඊට පස්සේ බලනවා ප්‍රධාන වෙන වයර් තුන මෝටර් එකේ. ඉතින් කේබල් ඩයි ටික පොඩ්ඩක් අයින් කරලා ටික ගලව ගන්න ඕනේ. ඊට පස්සේ මෝටර් එකට එන මෝටර් එකෙන් කන්ට්‍රෝල් කරන වයර් ටික ගලවගෙන ඊට පස්සේ රෝදේ රිමූව් කරගන්න එක තියෙන්නේ. කැලිපර් එකත් අයින් කරගන්න ඕනේ ඩිස්ක් බ්‍රේක් වල. ඊට පස්සේ මෙතන තියෙන 22 නට් එකෙන් දෙපැත්තම ගලව ගත්තට පස්සේ රෝදේ එළියට ගන්න පුළුවන් පිටිපස්සේ රෝදේ. එතකොට මේ කැලිපර් එක ගලවනකොට පොඩ්ඩක් ඒ ඔසර් ටික ගන්න පිළිවෙලට බලලා ගලවන්න. මොකද දානකොටත් ඒ පිළිවෙලටම දාන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ බ්‍රේක් පෑඩ් මාරු කරගන්න. බ්‍රේක් පෑඩ් දැම්මට පස්සේ ඒක ඔයිල් වලට පොඩ්ඩක් තද වෙනවා. ඒක පොඩ්ඩක් යතුරක් දාලා දෙපැත්තට කරාම තමයි කැලිපර් එකට ගන්න දාගන්න පුළුවන්. ඊට පස්සේ ගලව පොසට් එක ගන්න පිළිවෙලට දානවා. ඊට පස්සේ බ්‍රේක් පෑඩ් මාරු කරපු කැලිපර් එකත් ගන්න සෙට් කරගන්නවා. ඊට පස්සේ බලන්න ඕන දැම්මට පස්සේ බ්‍රේක් එක කීප පාරක් අතින් ඇඩ්ජස්ට් කරලා මේක හදා ගන්න ඕනේ. හුලං ටික යවලා ඉවර් ටිකක් තියෙනවා. ඊට පස්සේ මෝටර් එකෙන් ආපු ප්‍රධාන වයර් තුන සහ ක්ලිප් එක කන්ට්‍රෝල් යුනිට් එකට හයි කර ගන්න ඕනේ. ඊට පස්සේ මේ මුලින්ම ගලවගත්ත ටිප් එකේ මේන් කරන්ට් එක යන වයර් එක හයි කර ගන්නවා. කේබල් ටයි දාලා කොහොමද අද කර ගන්න ඕනේ මෝටර් එකකට යන කේබල් එක. ඊට මේ සිංගල් රිමා එකේ මෙතන කන්ට්‍රෝල් යුනිට් එක උඩින් බොක්ස් එකක් එනවා. මේක කොමන් ලුයන් බයික් වල ටයිප් එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේකේ තිබ්බ හෙඩ්ලයිට් එක සහ ඩිස්ක් බ්‍රේක් වල ඔයිල් බලන්න. ඩිස්ක් බ්‍රේක් වල ඔයිල් බලන්න. මෙතන අපි සම්පූර්ණ මේ ලුයන් බයික් වල මෙතන සෙට් එක සම්පූර්ණ ගලවන්න ඕන ඔට ටික. සයිඩ් කනඩ දෙකක් ගලව දෙන තැන දෙකක් එහෙම ඊට එකක් ගලව ගන්න ඕනේ. ඒක රිමූව් කරගන්න පුළුවන්. ක්ලික් මොකුත් එන්නේ නැහැ ඉස්සරහ උඩ එකේදී. ඊට පස්සේ තව ඇතුලෙන් නට් දෙකක් එනවා. ඒ දෙක ගලවන්න ඕනේ. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් බ්‍රේක් ඔයිල් ටිකක් අඩු වෙලා තිබ්බා බයික් එකේ. බ්‍රේක් ඔයිල් දානකොට ලොක්කිඩ් ඔයිල් එකම පාවිච්චි කරන්න. මොකද ලෝකල් ඔයිල් දැම්මොත් ඒක කැපෙන්න පුළුවන්. ඩිස්ක් එක. ඊට පස්සේ හෙඩ්ලයිට් එක වැඩ කරන්න දුක තිබ්බා. ඒකේ සයිඩ් පෙදලා තිබ්බේ. අපි කන්ටැක්ට් ක්ලීනර් දාලා ඒක හදාගත්තා. කන්ටැක්ට් ක්ලීනර් දානකොට වයර් එක දෙපැත්තටම දාගන්න. මේ ලුයන් ටයිප් බයික් වල ඉස්සර කවුලින් එක සම්පූර්ණ ඇතුලේ තමයි ඔක්කොම ඉන්නේ. එතකොට ඉස්සර පිටපස්ස දෙකම ගලව ගන්න ඕනේ. මුලින්ම තියෙන යට ඔයිල් යට තියෙන ක්ලිප් එකකින් තමයි වයන දෙකකින් තමයි උඩ එක සෙට් වෙන්නේ. ඊට පස්සේ ඉස්සරහ එක දාලා ඊට සයිඩ් කන්නඩ් දෙකත් එක්ක යන දෙකක් එනවා.
ওই രീതിയിൽ തന്നെ ബൈക്ക് വെട്ടിക്കൂണി ശുഭ ദിവസം.